ඉතින් මේ අපේ ගෙදර උයපු මස් එක දැන් මේ ඉතුරු තියෙනවා. විසි කරන්න දුකයි වගේ අපරාධ මේ මස් කෑලි දෙකක්ම තියෙනවා. මේකෙන් මොන හරි දෙයක් හදනවද කියලා කල්පනා කරේ මම. මොනවද මේකෙන් හදන්නේ? හරි බලමුකෝ මොන හරි හදන්න අපරාධනේ විසි කරන්නෙත් නෑ. හරි එහෙනම් ඔහොම දිගටම රැඳිලා ඉන්නකෝ. මම මොනවද හදන්නේ කියලා බලන්න. මොකද මේ චිකන් එකෙන් කරන්නේ කියලා. මේ දැන් මේ අර කලින් මම පෙන්නපු චිකන් මම මේ පොඩි කෑලි වලට ඉරාගෙන තියෙන්නේ. එතකොට ඒකට මොනි කැරට්, සුදුලුණු, බීලුණු, ඉඟුරු, තව මම තියනවා පොඩි චීස් ස්ලයිස් දෙකක් වගේ අරගෙන තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා සුප් කැටයක්, 3-5 කහ කුඩු, තව මිරිස්. මැඩම් ගන්න එපා. ඉතින් ගෙදර මැඩම් කතා කරා. දෙවදඩස් ගාලා වීඩියෝ කරන එකත් පැත්තක දාලා. අන්න බලන්න. එතකොට මෙතන තියෙනවා 3-5 කුඩු, සුප් කැටයක්, කහ කුඩු, මිරිස් කුඩු, කෑලි මිරිස්. එතකොට මේක බීලුණු පවුඩර් එකක් වගේ. මේක හරිම රසයි. හරි එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉස්සරහම මගේ පෑන් එක තියලා මම මේකට තෙල් ටිකක් දාගන්නවා. මම තෙල් දාලා කනවා.